ඉතින් මේ මාසයට අදාළව එහෙම නැත්නම් වෙසක් මාසයේ කොහොමද ව්‍යාපාර අධ්‍යයනයේ විෂයට අදාළව අපේ පන්තිවල වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව දැනුවත් කරන්න තමයි ඔයාලට මෙන්න මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් 2025 2026 2027 බැච් තුනක් මේ වෙද්දී පන්තිවල සහභාගී වෙනවා. 2025 ඒ කියන්නේ මේ අවුරුද්දේ විභාගයට මුහුණ දෙන්න ඉන්න අපේ ආදරණීය දූ දරුවන්ට අපි මැයි මාසයේදී ආරම්භ කරනවා ඔයාලගේ විෂය නිර්දේශයේ 14 වෙනි පාඩම අලෙවි කළමනාකරණය කියන එක. එහෙම නැත්නම් මාකටිං මැනේජ්මන්ට් කියන ලෙසන් එක අපි ආරම්භ කරනවා. ඒත් එක්කම 2026 ලබන අවුරුද්දේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන දූ දරුවන්ට 7 වෙනි පාඩම අති වැදගත් පාඩමක් විදිහට මුදල් සහ මූල්‍ය ආයතන කියන කොටස අපි මැයි මාසයේ ආරම්භ කරන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒත් එක්කම අපේ අලුත් දරුවන්ට පොලේ ලියලා ඉන්න අපේ ආදරණීය දූ දරුවන්ට 2027 අවුරුද්දේ උසස් පෙළට මුහුණ දෙන දරුවන්ට ව්‍යාපාර පදනම කියන පළවෙනි පාඩම අපි ආරම්භ කරලා තියෙනවා. දැනට මැයි මාසෙදී ඒක කරගෙන යනවා එක දිගටම. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි ඒ අවුරුදු තුනට අදාළව පාඩම් අපි ආවරණය කරන්නේ. ඒත් එක්කම තව ප්‍රශ්නයක් තියෙනවා අපිට කොහොමද ප්‍රශ්න පත්‍ර මේ වෙද්දී අපි කරන්නේ 2025 26 බැච් වලට. එතකොට පුතා 2025 දරුවන්ට මේ වෙද්දී අපි මොඩල් පේපර්ස් කරගෙන යනවා රිවිෂන් ක්ලාසස් වල. එතකොට තුන්වෙනි මොඩල් පේපර් එකේ පළවෙනි සහ දෙවෙනි කොටස් අපි ඒ ක්ලාසස් වල සාකච්ඡා කරනවා. ඒත් එක්කම ඩේලි පේපර්ස් වල 11 12 13 14 සති 4 තුල ඒ පේපර්ස් වලට අදාළව කොටස් අපි සාකච්ඡා කරනවා පන්තිය තුල. ඒත් එක්කම මාසික පරීක්ෂණ වල 18 වෙනි ප්‍රශ්න පත්‍රය අපි මේ මාසෙදී කරන්න බලාපොරොත්තු වෙනවා. 2026 දරුවන්ට අපි තාම මාසික පරීක්ෂණ විතරයි පවත්වන්නේ. ඒතකොට මන්ත්‍රි ටෙස්ට් වල 8 වෙනි ප්‍රශ්න පත්‍රේ කතා කරනවා මේ මාසෙට අදාළව. එතකොට ඔයාලගේ වාර පරීක්ෂණ යනවා. ඒ වගේ ප්‍රශ්න පත්‍රات ගැටලු තියෙන තැන් අපි සාකච්ඡා කරනවා ක්ලාස් එක තුලදී. ඉතින් ඔය විදිහට තමයි අපේ 2025 2026 2027 ආදරණීය දූ දරුවන්ගේ පන්ති මැයි මාසයේදී වෙසක් මාසයේදී කාලසටහන් ටික මේ විදිහට වෙන් වෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔයාලා හැමෝටම අපිත් එක්ක සම්බන්ධ වෙන්න ව්‍යාපාර අධ්‍යයන විෂයට නිසක ඒ සාමර්ථ්‍යයක් ලබා ගැනීමට අපිත් සමග සම්බන්ධ